හෙලෝ ගයිස් කොහොමද ඉතින් හයි ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝක් කරන්න හිතුවා මං ගොඩ කාලෙකින් ව්ලොග් ටිකක් දැම්මේ නැහැ. තව පරණ ව්ලොග් ගොඩක් තියෙනවා වීඩියෝ එකක් දාන්න තියෙනවා. ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් එහෙම මම KDU එකේ ස්ටුඩන්ට් කෙනෙක් අවුරුදු දෙකක් හිටියා. ඊට පස්සේ ඒ දෙකෙන් පස්සේ අපේ තියෙන පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් අපිට යන්න පුළුවන් ඕස්ට්‍රේලියා. ඉතුරු දෙක කරන්න. ඉතින් ඒකට අපෙන් 4 දෙනෙක් ගියා. ඒකෙත් මමත් ඉන්ක්ලූඩ්. ඉතින් ඒ ගමනකින් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මං කොටස් වශයෙන් දාන්නම්. මං දැන් ගොඩක් වීඩියෝ කරලා ඉන්නේ. මං දැන් මාසයක් මෙහි. ඒකින් දැන් චුට්ට දාන්නම්. එහෙනම් අපි වීඩියෝ එකේ ඉතුරු ටිකෙන් හම්බෙමු. මේකේ චුට්ටයි තියෙන්නේ. ඉතුරු වීඩියෝ වලින් මං ඉතුරු ටික දාන්නම්. ආයි බං ලොඩ් එක යාළුවනේ අපි දැන් සිටින් වල ඔක්කොම වෙලා ඉමිග්‍රේෂන් එකක් ගිහලා දැන් ඉන්නේ ඩියුටි ෆ්‍රී එකේ. ඉතින් ටික ගියාගෙන යනවා නම් ඇත්තට හරිම සතුටුයි දුකයි දෙකම තියෙනවා. ඉතුරු ටික ගිහින් කතා කරමු. මුගෙන් බේරේ නෑ මූ ආයෙ එනවා කාමරේට දැන් ඉතින් තියෙන වාරේ වලොග් එකට ඒක අපි යනවා ඕස්ට්‍රේලියාව තමයි දැන් සෙට් වෙන්නේ අපේ 4 දෙනෙක් ඉන්නවා දිල්මි අසිනි අතර අපේ තිලින මායි මූ ඉතින් මට තනියම ඉන්නව දෙන්නේ නැහැ රූම් එක කොහොම හරි එනවා යන තැන බලමු අලුත් අත්දැකීමක් කවදා මේ vlog එක දායිද දන්න දාන දවසක බලමු අපි ගිහලා බලමු මෙතනින් යනවා කියන්නේ මාරම මාර වෙයි. මොකද ආදරය කරන හැමෝම දාලා යන වෙලාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් සතුටකුත් තියෙනවා. මොකද යන්නේ අනාගතය වෙනුවෙන්. ඒක 아무තුම හැඟීමක්. නැතුව මේ සතුටෙන්ම විතරක් ආවනේ. මේ සතුටයි දුකයි දෙකම තියාගෙන යන්නේ. ඔහොම තමයි ඉතින් ගමන ගියේ. අපි බලමු ඉස්සරහට vlog එකේ මොකද වෙන්නේ කියලා. දැන් අපිට යන්න තියෙන්නේ ගේට් නම්බර් 8 එකට වලට පේනවද ගේට් නම්බර් 8 එක තියෙනවා 8 එක යන ගමන් තියෙන්නේ ෆොටෝ එක ගහමු ඇවිදින්න කම්මැලි කොහොමද තේරෙන්නේ නැද්ද අපි ඔක්කොම ඇවිදිනවා ආයෙත් ගාච්චි යනවා අර කම්මැලිකම යන්න තියෙන ප්ලේන් එක රකින්න මොකද හිතෙන්නේ? ලයින් එක තියෙන්නේ. යන්න තියෙන ප්ලේන් එක. තියෙන බෝල. අපි දැන් ගේට් නම්බර් 8 එක ගාගෙන දැන් යනවා. මුසිලින් නෝ තිල්නදනඩ ගේට් නම්බර් 8 එක මෙතන තියෙනවා. ඒක අපි ගේට් නම්බර් 8 එකට තමයි යන්න ඕන. අතන තියෙන්නේ. ගේට් නම්බර් 8 එක තමයි යන්න තියෙන්නේ. බෝඩින් ඉන්න. තන යනවා වොයිස් එහෙනම් කොල්ලනේ. අන්න චට්ටි සෙල්ලි. යනවා යන්නේ බෝඩින් එකට Hasil video hasil. Hope you enjoy your flight. Thank you. එතකොට ෆ්ලයිට් ටිකට් බුකින් ගැන කතා කරොත් එහෙම අපේ සසින්දු සමෝද් අයියව මතක් කරන්න ඕන. එතකොට එයා ට්‍රැවල් මෝ එකේ ඒජන්ට් කෙනෙක්. එයා තමයි අපිට අපි 4 දිනකටම ටිකට් බුක් කරලා දුන්නේ. එතකොට උදේ පන්දර 3යි මගේ ටිකට් එක බුක් කරද්දී ඒකින්ද එයා මතක් කරන්න ඕන.
මං ඒකේ නම්බරේ දාන්නම්. ඔයාලට කොහේ හරි ටිකට් එකක් බුක් කරගන්න ඕන නම් ෆ්ලයිට් එක එයාව මම රෙකමන්ඩ් කරනවා. ඇත්තටම හොඳ අයියා කෙනෙක්. එහෙනම් අපි බලමු vlog එකේ ඉතුරු ටික. අපේ විදියට පත් යන්නේ ෆිෂ් කරි එක. ඔය තමයි මේක. මේ සයිඩ් එක. මේ සයිඩ්. කලින් දකින්න ඇති හොස්ටලර්ස්ලා දෙන්නෙක් තිල්නගාවට එල්ල මොකක් හරි දෙනවා. ඒක ඇත්තටම ඒක සර්ප්‍රයිස් එකක්. මොකද තිල්නගේදා බර්ත්ඩේ එක අපිවත් හිතුවේ නෑ. අපිවත් හිතන්නේ නැති එකපාරට යාලා ඇවිල්ලා තිල්න ඩ්‍රින්ක් එකක් දීලා එයාට සර්ප්‍රයිස් එකක් විදිහට එයාගේ බර්ත්ඩේ එක යාලා කියන්නේ දැනගෙන. ඒ කියන්නේ යාලගේ මොකක් හරි ටිකට් බුකින් වල වැටෙනවා. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක් අපිට. තිල්නටත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙතර බලාගන්න පුළන් මේකට තැංකව කරන්නන අපේ සසිදු අයට. එයා තම අපි 4 දිනාටම වින්ඩෝ සීට් බුක් කළ දුන්නේ. ඒවගේම තව අක්ක කෙනෙක් මතක් කරන්නවා. මගේ සීටික පැත්තේ සෙට්ටුනේ ලංකාවේ අක්ක කෙනෙක් ජපාන වැඩ කරන ලක්දිනුවක්කා. සොරී උලිම් මොකදම යනකං කියව යට නින්දාගන්න දුන්නෑ. අනේ තැංකව හංගිටයට කතා කරපු හැමදීම එන යක්කො මතක් කරන්න ඕනේ. එහෙනම් අපි බලමු ලොග්ගේ ඉතුරු ටික.
ඔක්කොම මේක තියෙන්නේ 108 දේ සිරිසැපදේ වගේ තමයි ඔක්කොම තියෙන්නේ ෆන් කරනවානේ බොයිස් අපි කොහෙද ඉන්නේ දැන් ඈ අපි දැන් කොහෙද ඉන්නේ චීනේ ඉන්නේ ලේසි නෑ චීනේ චීනටත් බලන්න ඕස්ට්‍රේලියාව කියලා අපි චීනට අතේ තියලා නේවා දැන් චීනටත් ඕකේ බොයිස් දැන් අපි ආඩ කොතනද ගහන්න ඕනේ ලස්සන තැනක මම නම් හිතේ තිල්නේ බේර ගන්න වෙන්නේ නැහැ වීදුරට ඇලිලා හිටියේ ඌ රෑ නැගිට්ටා ඌ රෑ නැගිටලා මොකද අවුද යන්නේ උත්තර දෙන්නේ නෑ ගමට වගේ යන දරවත් දන්නවද චුට්ටක් බයයි කොහේ යනවද දන්නේ මොනවද කියන්නේ මොකද කියමු බෑ මහත් සිටියක් බඩගිනි පිටුවයි මේ ඉබ්බද කතා කොට නොයලට කියමන් ඉතින් ගමන කියන මොකද විතරන්නේ කියන අවුලන්නේ හොඳයි අපි හිතමු කියන්නේ ෆස්ට් ටයිම් ඉන්නේ චූට් බයක් තිබ්බ නැත්තේ නෑ කොගේ වනේ ප්ලේන් එක කඩා වැටේ කියලා කිව්වා මතක් වුණා කලින් වෙච්ච ඇක්සිඩන්ට් උන් මතක් වුණා දැන් අපි බෑග් බලා ඉන්නවා අනිත් දෙන්නත් නෑ අපි දෙන්නත් එක්ක කතා දෙන්නේ කා නෑ උන් රවුම් ගානවා මේ shopping අපි මෙතනට ඉඳන් අවුලක් නැහැ ඉතින් ඕවරෝල් ගමන හොඳයි චයිනා ඊස්ටර්න් එකට චයිනා ඊස්ටර්න් එකට අපි කොච්චර දෙනවද රේටින් අපිට නම් එහෙම මට හොඳයි. වරදකුත් නෑ කෑමි මම තව දන්නේ ඔයාලගේ හොස්පිටැලිටි එකක් වරදක් නෑ නේ 9 out of 10 ඒ වගේ හොඳයි නේ ඒ වගේ දෙනවා චයිනා ඊස්ටර්න් හොඳයි ඔයාලත් පාවිච්චි කරන්න බජට් බජට් හොඳයි ඇත්තටම හොඳයි අවුලන්නේ කියන්නේ අපිට සීරෙත් තාම ගත්තා ඉඩක් තියෙනවා ඉඩක් තියෙනවා මම වින්ඩෝ සීට් එකේ මට එහා පැත්තේ කවුරුත් හිටියේ හිටියේ අපිට අපිට ටිකට් බුක් කරපුවා ඊට තැන්ක් යූ අපි ඔක්කොම වින්ඩෝ සීට් බුක් කරලා දුන්නාට එහෙනම් අපි දැන් මචන්ලා අපි ආව තැනකට කොල්ලවාස දෙකල්ලා ඉතින් මෙතනින් මේ vlog එක නවත්තන්නම් ඉතුරු ටික වෙන vlog එකකින් දාන්නම් එතකොට මේකේ දැන් අපි ඇත්තටම මෙතනට ආවේ චයිනා වලට අපි චයිනා වලට ඇවිල්ලා තමයි අපි ඕස්ට්‍රේලියාවට ගියේ. ඒ කියන්නේ චයිනා වල අපි ට්‍රාන්සිට් එකක් තිබ්බා. ඉතුරු vlog ටික අපි ඉතුරු එකකින් බලමු. එහෙනම් මම subscribe කරන්න ඉතුරු එකත් බලන්න. තව අලුත් අලුත් දේවල් ටිකක් තියෙනවා. එහෙනම් මේක බලන් හිටපු ඔයාලට ගොඩක් thank you. එහෙනම් අපි ගියා ගුණ බුස